කොළඹ ස්ටොක් මාකට් එකේ මුළු ලිස්ටඩ් කම්පැනි ගානෙන් 8%ක්ම අයිති තනි මිනිස්සෙක්ට. හැබැයි මේ මිනිස්සයා ව්‍යාපාර ලෝකයට ආවේ AC කාමරවල ඉඳගෙන නෙවෙයි. 1967 ගම පයාගල. තාත්තා කලේ සිල්ලර කඩයක්. අම්මා ටීචර් කෙනෙක්. මේ ගෙදර සල්ලි උතුරන්න තිබුණේ නෑ. අවුරුදු 11 ඉඳන් අම්මා එයාට දුන්න පොකට් මනි එක මාසෙට හරිම පොඩි ගාණක්. කන්න බොන්න ඉස්කෝලේ යන්න මේ හැමදේම කළේ අන්න ඒ සොච්චම් මුදලින්. එයා මොරටුව කැම්පස් එකේ NDT කරන්න ගියා. ඒත් රටේ යුද්ධේ. එයා යුනිවර්සිටි එකෙන් අයින් වුණා. ගෙදරිනුත් බැන්නා. යාළුවොත් hina වුණා. උඹේ ජීවිතේ ඉවරයි. හැමෝම කිව්වා. ඒත් එයා නම් සැලුනේ නෑ. එයා තායිවාන් ගිහින් මැෂින් හදන්න ඉගෙන ගත්තා. ගෙදර ළඟ පොඩි ෆැක්ටරි එකක් දැම්මා. හැබැයි 1991 දී ජනාධිපති ප්‍රේමදාස එක රැයකින් නීති ගෙනාවා. එයාගේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම තහනම් කළා. හදපු එම්පයර් එකම එක රැයකින් බිමට සම්මතලා වෙලා ගියා. මේ වෙලාවේ මම ඔයාගෙන් දෙයක් අහන්න කැමතියි. ආණ්ඩුවෙන් හරි සිස්ටම් එකෙන් හරි ඔයා කරගෙන ආපු දේ නැවැත්තුවොත් ඔයා පැත්තකට වෙලා අඬන්න ඉන්නවද? නැත්නම් ඊළඟට මොකද්ද කරන්න කියන එකේ මාස්ටර් ප්ලෑන් එක ගහනවද? ඔයා ප්‍රශ්න වලට බය නැති ස්මාර්ට් කෙනෙක් නම් පහලින් ස්මාර්ට් කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එයා ඇඬුවේ නෑ. එයා ආයේ නැගිට්ටා. හැබැයි වෙනස්ම විදිහකට. වයස 32 දී එයා අවුරුදු 20ක ප්ලෑන් එකක් ගැහුවා. මම මේ රටේ සෙක්ටර්ස් 12ක නම්බර් 1 වෙන්නවම තමයි කියලා. එයා කලේ මැජික් එකක් නෙවෙයි. ගණිතය. පාඩු ලබන රොයල් සෙරමික් ගත්තා. ඒක ඩොලර් මිලියන 18ක ලාභයක් ලබන තැනට ගෙනාවා. හේලිස් පෑන් ඒෂියා බැංක් එක ගත්තා. මේ හැම දෙම එයා ගොඩ දැම්මා. අද වෙද්දී කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කම්පැනි 23ක් එයාගේ කන්ට්‍රෝල් එක යටතේ තියෙන්නේ. මාසෙට පොඩි ගානකින් ජීවත් වුණු කැම්පස් එකෙන් ඩ්‍රොප් අවුට් වුණු ආණ්ඩුව බිස්නස් තහනම් කරපු ඒ කොල්ලා අද ලංකාවේ බිස්නස් ලෝකේ ගෝඩ් ෆාදර්. මේ වෙන කවුරුත් නෙවෙයි මිස්ටර් ධම්මික පෙරේරා. එයා කියන කතාවක් තියෙනවා. ඉමෝෂන්ස් පැත්තකින් තියන්න, ඉලක්කම් එක සෙල්ලම් කරන්න. ඔයාගේ ගේම් ප්ලෑන් එක ඔයාම ලියන්න. මේ කතාවෙන් ඔයාට ගැම්මක් ආව නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. බිස්නස් ලෝකයේ දිනන්න. මේ වගේ දේවල් ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම මාවත් ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.